ගොන්න යාළුවනේ ඩේ රෙසිපි YouTube channel එකට ඔබ ආදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ වෙනුවෙන් ගෙනාවා කරපිංච පේස්ට් එකක්. මේ කරපිංච පේස්ට් එක කොලෙස්ටරෝල් තියෙන කට්ටියට ගොඩාක් හොඳයි. ඒ වගේම මේ කරපිංච පේස්ට් එක ගෙදර හදලා බලලා පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් යන්න. රසද කියලා. මේ වෙනතේ අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා අනිවාර්යයෙන්ම bell icon එකත් click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපි දැන් බලමු අපිට කරපිංච පේස්ට් එක හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. හොඳින් සෝදාගෙන මදව වෙලා ගත්ත කරපිංචා, උළුහාල්, ලුණු, සූදුරු, මිරිස් කුඩු, කොත්තමල්ලි, කඩලපරිප්පු, උදු ඇට මේවා තිබෙන පමණක් ගන්න නැති වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සීනි වෙනුවට අපිට හකුරු පාවිච්චි කරන්නත් පුළුවන්, අතු සීනි පාවිච්චි කරන්නත් පුළුවන්. සියඹලා, ඉස්සෝ, කැබේ වලට කපාගත්ත මිරිස් කරල්, කුරුදු, පොල් තෙල්, fish oil. බලන්න ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් දුක් වෙන්න එපා මේක හදන්න බෑ කියලා. මේ දෙක නොදා ඊට වැඩි රසවත් විදිහට මේක හදා ගන්න පුළුවන්. මතකටුව මේ වෙලාවේ කරපිංචටි වදගද්දී අපි අපේ ලිප මීඩියම් හීට් එකේ තියාගන්න ඕන. අපි කට සියඹලා ටිකට උණු වතුර ටිකක් දාලා මේ වගේ දිය කරගෙන දැන් මේක මීඩියම් හීට් එකේ රත් කර ගන්න ඕන.